වලාකුළු වලින් කාලගුණය ගැන අනාවැකි කියන්න පුළුවන්. ටිකක් නැවතිලා ඒ ගැන ඉගෙන ගනිමුද? වලාකුළු හැදෙන විදිහ අපි හැමෝම දන්න දෙයක්නේ. වලාකුළු වර්ග 4ක් තියෙනවා කියලා දැනන් හිටියද? පළවෙනි වර්ගය කුමුලස් වලාකුළු. මුළුන් රොදවල් වගේ සුදු පාටට උඩට පිඹුණු ස්වභාවයෙන් පවතින මේ වලාකුළු. මේවායින් කියවෙන්නේ යහපත් කාලගුණයක් පවතින බව. කුමුලනිම්බස් කියන්නේ දෙවෙනි වර්ගය. මේවා උස කළු හෝ තද පැහැති වලාකුළු වෙනවා. අකුණු ඇතිවීමට බලපාන මේ වලාකුළු ඉනිහිරෙක්ක හැඩයක් ගන්නවා. කුමුලස් වලාකුළු ටික ටික එකට එකතු වෙලා තමයි මේ වර්ගය හැදෙන්නේ. තද වැසි අකුණු නාටු ඇති වෙන්නේ මේ වර්ගයේ වලාකුළු නිසා. ස්ට්‍රේටස් කියන්නේ තුන්වෙනි වර්ගය. මුළු අහසම වසා ගන්න මේ වලාකුළු අලු පාට ඇතිරිල්ලක් වගේ තමයි අහස තියෙන්නේ. සාමාන්‍යයෙන් ස්ට්‍රේටස් වලාකුළු නිසා සිහින් පොද වැසි ඇති වෙන්න පුළුවන්. සීරස් කියන්නේ අන්තිම වර්ගය. අහස ඉහළින්ම පිහිටන සීරස් වලාකුළු කුරුළු පිහාටු වගේ සිහින් සුදු වලාකුළු ලෙස තමයි දිස්වන්නේ. ඒ වගේම මේවා හැදිලා තියෙන්නේ අයිස් ස්පටික වලින්. ඉදිරියේදී කාලගුණය වෙනස් වීමේ ලක්ෂණයක් ලෙස තමයි සීරස් වලාකුළු දිස්වන්නේ. දැන් ඔයා ඉන්න තැන අහස තියෙන්නේ මොන වලාකුළුද? අඳුර ගන්න පුළුවන් වුණොත් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා.